තවත් සීමාව ගන්නක් තියෙන්නේ. මේක යන්න බිඳුවයි කියලා වෙන්නත් කියලා තියෙනවා. මේක ඇත්තටම අර්ථ නැති වෙන x සමානයි බිඳුවට x බිඳුවට යනකොට මෙතන cos බිඳුව කියන්නේ එකයි කරන එක කියන්නේ බිඳුවයි උඩත් බිඳුව බිඳුව විදිහින් බිඳුව කියන්නේ අර්ථ නැහැ. වර්ගමූල ටික ගන්න තියෙන්නේ. වර්ගමූල තියදී අපි සාමාන්‍ය සීමා පාඩමේදී ඉගෙන ගන්න ප්‍රතිපත්තිය කියන එක පාවිච්චි කරනවා. හරිද? අපි ආව පාවිච්චි කරමු මෙතෙන්දිත්. ලිමිට් එක x බිඳුවට යද්දී දෙක ඍණ x වර්ග ඍණ මූල 2යි. දෙක ඍණ x වර්ග වර්ගමූල ධන මූල 2යි. බෙදීම මෙන්න මෙහා ඉන්නවනේ. දැන් මේක දැක්කට පස්සේ ළමයිට මෙන්න මෙහා අවස්ථා දෙකක් හිතන්න පුළුවන් වුණා. cos x එක ඉද්දී අපිට ඕන නම් එක ඉලක්කම කපා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතික සූත්‍ර පාවිච්චි කරලා. මම එහෙම කරන්නේ නැතුව මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙයා නැති වෙන්න අපි මෙතෙන් යටට දෙක ඍණ මූල x වර්ග ධන මූල දෙකක් තියෙන්න ඕනේ. මම මෙයාගේ එක ඍණ cos x ගේ වර්ගමූලයක් නෙන්නේ. මම මෙයාටත් අර වැඩේම කරනවා මෙන්න මෙහෙම. එක ඍණ cos x එකට වර්ගමූලය ඇතුලේ මම එක ධන cos x කියලා එකක් ලියාගෙන එයා නැති වෙන්න උඩටත් දානවා එක ධන cos x කියලා කෙනෙක්. හරිද? මං ගානේ කොහෙටත් හානියක් කරලා නැහැ නේ. මේ ටික ප්‍රතිපදේ මෙතන එක ඍණ cos x මම මෙතන එක ධන cos x කරලා එයා නැති වෙන්න උඩටත් එක්කෙනෙක් දාගන්නවා. හරිද? ඊළඟ සුළු කරගමුකෝ. ලිමිට් එක x බිඳුවට යද්දි මෙතන දෙක ඍණ x වර්ග මෙතන දෙක ඍණ x වර්ග දෙක අන්තරය වගේ ඉන්නේ. ඍණ 2යි එක ධන cos x බෙදීම එක ඍණ cos x එක ධන cos x වර්ගමූලයක් ඇතුලේ. එතකොට ඉන්නේ මෙන්න මෙහෙම කෙනෙක් වනේ. එක ඍණ cos වර්ග x තිතක් දෙක ඍණ x වර්ග ධන මූල 2යි. මෙතනත් ඉන්නවා වර්ග මූලයක්. හරිද? ඔතෙන් නිකන් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් මේක ලස්සන සුළු කරගමු. මෙන්න මෙයාගේ දෙක ඉලක්කමට දෙක ඉලක්කම කැපෙනවා. ලිමිට් එක x බිඳුවට යද්දී මෙතන ඉන්නේ ඍණ x වර්ග එක ඍණ cos වර්ග කියන්නේ sin වර්ග x. එයාගේ වර්ගමූලය කියන්නේ sin x තිතක්. අපිට මෙන්න මෙයාලගේ ලිමිට් එක x බිඳුවට යනකොට එක ධන cos x බෙදීම දෙක ඍණ x වර්ග ධන මූල 2යි. ඔන්න ඔය හැටියට තමයි ඉන්නේ. හරිද? මම මෙන්න මේ වගේ කැලලක් නේ තියෙන්නේ දැන් අපිට. මේ වගේ කැලලක් තියෙන්නේ. මම මෙයා මෙතන ගන්න. ලිමිට් එක x බිඳුවට යද්දි අපිට ප්‍රමේය හදන්න පුළුවන් මෙන්න මෙතන. ලිමිට් එක x බිඳුවට යද්දි මෙන්න මෙතන එක x එක්කෙනෙක් ඉන්නේ. එයා මං යටින් අරන් ලියා ගන්න. යටින් අරන් ලියා ගන්න. එක මෙන්න මෙහෙම. හරිද? බලන්න. ලිමිට් එක x බිඳුවට යද්දි ඍණ x බෙදීම ලිමිට් එක x බිඳුවට යද්දි sin x බෙදීම x. එතනවා පැහැදිලි ඇති කියලා. මෙතනින් x වර්ගයක් නේ. හරිද? මෙහෙම හිතන්න මෙන්න මේක දිහා බලන්න. දැන් අපිට පහේ ඉලක්කම කෙනෙක් ඕන නම් මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. පහ කියන්නේ 1 යට 1 යට 5යි කියලා කියන්න පුළුවන්. ආන් මේ වගේ වැඩක් තමයි මම ඔය කරලා තියෙන්නේ. ඒකට සමාන්තර වෙන වැඩක්. හරිද? දැන් අපි ළඟ මෙතන sin x බෙදීම x නේ. මෙතන x වර්ගයක් නෙන්නේ. අපි ප්‍රමේය දන්නේ මෙන්න මේ විදිහටනේ. ඒ හින්දා උඩ ඉන්න x එක්කෙනෙක්ව මං යටට රන් ලියා ගන්නවා. ඊටු රින next day ඉන්න විදිහටම ඉන්න දෙනවා. ඒකට බෙදීමක් නේ හැදෙන්නේ. බෙදීමක් හැදෙදි සීමාව කියන එක අපිට වෙන වෙනම දාන්න පුළුවන් හින්දා මේ කොටස වෙනම තියා ගන්නවා. මේ කොටස වෙනම හදා ගන්නවා. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. අපි මෙයාට සීමාව ආදේශ කරන්න පුළුවන් නේ. මෙයාට සීමාව ආදේශ කරන්න පුළුවන්. x බිඳුවට යද්දි cos බිඳුව කියන්නේ 1යි. එතකොට එතන ඉතුරු වෙනවා මූල 2ක්. මෙතන බිඳුව යනවා කියන්නේ මූල 2යි මූල 2යි කියන්නේ 2යි මූල 2යි. හරිද? මෙන්න මේ කැලල. මේ කැලල 1යි. මෙන්න මේකට අපි සීමාව ආදේශ කරද්දී x බිඳුවට යද්දි මේ කොටස ඉතුරු වෙනවා බිඳුවක්. එතකොට අපිට ඉතුරු වෙන්නේ බිඳුව බෙදීම එක වතාවක් 1යට භාගයයි. ඒ කියන්නේ මේකේ උත්තරේ බිඳුවයි කියලා එන්නේ. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. මෙන්න මේ කොටස චුට්ටක් උමනාවෙන් බලන්න. හරිද?